Hi guys, ඔන්න මායි ලියනයි ආයි ආවා වීකෙන්ඩ් එකේ ලස්සන ලොකේෂන් එකක තියෙන හොටෙල් එකකට. මේක තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කුරුගංග ළඟ තමයි තියෙනවා. දැක්කේ ඉතින් ලියන තමයි සජෙස්ට් කරේ මේකට යන් කියලා නේද? ෆොටෝස් වලින් දැක්ක ලුක් එකම ඇත්තටම තියෙනවද කියලා අපි අතලට ගිහින් බලමු. ඔව් ලස්සන ෆොටෝස් වලට ලුක් එකක් තිබ්බ අපි අතලට ගිහලා බලමු. එහෙනම් ඒ ලුක් එකම තියෙනවද කියලා. When I'm blue, I think of you and your eyes, how they look at mine, so kind, but like that, you slow down time and everything's just fine. I was ocean swimming with just wishful thinking of my life, the vision drifting by until I found a love. කුරුගංගේ ලස්සන බලන්න ආවා. මේ කුරුවිට රිට්‍රීට් එකෙන් එන ඕනම කෙනෙක්ට මේ වගේ මේ පාරු රයිඩ් එකක් ක්ලාස් එකලා තියෙනවා කුරුගංග දිගේ. ඉතින් මේ කුරුගංග හරියටම එන්ඩ් වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න බෝපත්තැල්ලේ මුදුනට. ඒ කියන්නේ මේ වතුර ගලාගෙන කියලා තමයි බෝපත්තැල්ලෙන් කඩාගෙන හැලෙන්නේ. ඉතින් පාරු රයිඩ් එකක් තියෙනවා. මායිල් යන බැලුවේ දැන් කුරුගංගදී පොඩි පාරු රයිඩ් එකක් යන්න. අපි බලමු ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. You left your perfume on the pillow and your whispers in the air. Got your face stuck in the mirror and I keep finding your hair. Got a big box in my closet with the fall pictures we took. Oh, and I keep finding dog ears that you left in my books. Miss your ache and I just crash over. Guess you crashed in like a tsunami. Woke up next to you so hungover. Sunlight painted stripes on your body. I'd give anything that I have for just another one of your nights. You can't have it all in a life, but just a minute more of your time. බාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් තියෙන කුරුගංග දිගේ පාර යනවා කියන එක. මේ අන්තක ගල් තියෙනවා, ඒ අස්සෙන් යන්න තියෙන්නේ දෙපැත්තෙම මාරම මේ නේචරිස්ටික් view එකක් තියෙන්නේ. තනිකර ගස් කොළන් වලින් වට වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි මෙතන ප්ලේස් එක නම් බැලුවොත් එහෙම. Yeah. Got your toothbrush sitting in the bathroom. Got your slippers waiting by the bed. Every little thing you left here, ever since you left, you've been living rent free in my head. Keep telling everyone I'm trying to move forward, but it's so easy getting stuck in the past. Every little thing you left here is sitting where you left it last. Miss your ache and I just crash over. Guess you crashed in like a tsunami. Woke up next to you so hungover. Sunlight painted stripes on your body. I'd give anything that I have for just another one of your nights. You can't have it all in a life, just This is not a phase, my dear. Time heals the moment that our hearts were frozen. Don't disappear. You were scared from not knowing, but I got a feeling that I'll be right here for the rest of my life. Just know that I'll give you love you'll never wanna share tonight. අතන මේ සබාව සෞන්දර්ය විඳින්න පුළුවන් මාරම ලස්සන තැනක මේක හොටෙල් එක තියෙන්නේ. සම්පූර්ණ කැලයක් වටේ තමයි තියෙන්නේ. එහා පැත්තෙන් දැන් මේ අපි කනගන උන කන්න තැන් දෙකක් තියෙනවා. මෙතන ඉඳන් එහා පැත්තේ කුරුගංග ගලාගෙන යනවා බල බල කන්න පුළුවන්. ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ සත්තු කෑ ගහනවා ඇහෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා. මේ පරිසරය හොඳට විඳින්න පුළුවන් තැනක තමයි හොටෙල් එක හදලා තියෙන්නේ. ලියානා වැඩිම මාසමයි දන්නේ මේ මේක අර නේචරිස්ටික් ගතියනේ. මම නම් කැමති මේකේ තියෙන ස්වභාවික පරිසරයට. මම ගොඩක් ආසයි ගස් වලට, සත්තුන්ට. ඉතින් මේ හොටෙල් එකට මම ගොඩක් කැමති මේකේ තියෙන විශේෂත්වයට. ඒක තමයි මම හිතන්නේ. ඒ වගේම පූල් එක ගත්තත් ස්වභාවික පරිසරයෙන් වට වෙලා තමයි පූල් එක තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. ඒ වගේම ලියනා මේ දැන් මේ හොටෙල් එක ළඟ බලන්න තියෙන දේවල් ගැන අපි කියනවා නම් මේ හොටෙල් එක ළඟ ඉඳන් කිලෝමීටර් 1.5යි දුර තියෙන්නේ බෝපත්තැල්ලට. බෝපත්තැල්ල ඔයගොල්ලෝ හැමෝම ආලගෙන බෝපත්තැල්ලේ අර උඩ කොටස බලන්න යන්න පුළුවන්. මොකද අපි හැමෝම පල්ලෙයි ඉඳන් තමයි බෝපත්තැල්ල බලන්න යන්නේ. හැබැයි උඩ ඉඳන් බෝපත්තැල්ල මේ කොහොමද වැටෙන්නේ කියලා බලන්න පුළුවන් කුරුගංග දිගේ ගියාම. ඒ වගේම තව බඩදොඹලෙන තියෙනවා. බලංගොඩ මානවයා කිසු බඩදොඹලෙන. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කිලෝමීටර් 3ක් විතර එතනදී. ඒ වගේම තව දිනවල ලියන මේ
දිවා ගුහාව. දිවා ගුහාව කිලෝමීටර් 3ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ සිරිපාද යන කට්ටියට කුරුවිට එරත්න පාරෙන් යනවා නම් මේ හොටෙල් එක ඉස්සර යන පාරෙන් තමයි සිරිපාද යන්න තියෙන්නේ. ඉතින් සිරිපාද යන කරුණා කරන කෙනෙක් වුණත් මේ ඇවිල්ලා නතර වෙන්න පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ගමන් මේ එක්ස්පීරියන්ස් එකත් ගන්න. ඉතින් ඇත්තටම අර නිකන් කැලයක් මැද්දේ ඉන්න ආතල් එක ගන්නවා නම් ක්ලයිමේට් එකක් චේන්ජ් වෙනවා බලන් ඉන්න නැති අවුව පායනවා අනිත් පැත්තට වහිනවා ආයෙ අවුව පායනවා ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් නේ. අපිට ලබන අවුරුද්දේ සිරිපාදයක්දී ආයෙත් මේකට ඇවිල්ලා නතර වෙලා යන්න අපිට පුළුවන්. යන්න තියෙනවා. We could find a space, a great escape, where we